ආයිබෝන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවාද? අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ පැලහැටි හා ගස්වැල් පාඩමෙන් පරිසර ප්‍රශ්න 30ක්. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ සිස්වත් විභාගයට වගේම ඔයාලගේ වාර විභාග වලටත් මේක පුනරීක්ෂණ පාඩමක් කියලා හිතන්න. හරි පුතේ අපි ප්‍රශ්න ටික පටන් ගමු. පළවෙනි ප්‍රශ්න තමයි ශාක වර්ග ප්‍රධාන කොටස් 4කට බෙදිය හැකි අතර එයට අයිති නොවන්නේ පිළිතුර වෙන්නේ ජලජ ශාක. ඉතින් පුතේ ඔයාලට මතක් කරනවා අපි ශාක වර්ග ගත්තම ප්‍රධාන කොටස් 4කට තමයි බෙදන්නේ ගස් වෘක්ෂ එතකොට දෙවෙනි එක වැල් පඳුරු හා පැලෑටි. එතකොට ජලජ ශාක කියන්නේ ශාකවල උප කොටසක්. එතකොට ප්‍රධාන කොටසක් විදිහට අපිට ජලජ ශාක කියන එක ගන්න බෑ. මේක පිළිතුර වෙන්නේ අපි අහන්නේ මේකේ අයිති නොවන්නේ කියන එක. ඉතින් මේක පිළිතුර වෙන්නේ 3. එතකොට ඔයාලට හැමදාම වගේ මතක් කරනවා මේ ප්‍රශ්නයක් දුන්නම විශේෂයෙන් කියවන්න. ගොඩක් වෙලාවට ඔයාලා මේකේ වරද්ද ගන්න ඇති මේකේ අයිති නොවන්නේ වන්නේ කියන එකත් එක්ක. හරි අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ තමයි තාල වර්ගයට අයත් ශාකයක් නොවන්නේ ඉතින් මේකේ පිළිතුර වෙන්නේ පුතේ ගස් ලබු කියන එක. ඉතින් මේකෙදි තාර වර්ගයට අයත් කියන්නේ මුදුන් මුලක් නැති ශාක සහ බොහෝ වෙලාවට තාර වර්ගයට අයත් ගස් වල අතු බෙදෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හිතනවා ඇති ඇයි මේ ගස් ලබු කියන එකත් එතකොට අපිට ගන්න බෑ. පුළුවන් නේ ඒකත් තාර වර්ගයට අයත් ගහක් වෙන්නේ නැතිනේ කියලා. ඒත් පුතේ මේ ගස් ලබු කියන්නේ තාර වර්ගයට අයත් ගසක් නෙමෙයි. ඒ වගේම මේ ගස් ලබු වල මේ අතු බෙදිච්ච ශාක අපිට දකින්න පුළුවන්. ප්‍රශ්න අංක 3 සතුන්ව ගොදුරු කරගන්න මල් වර්ගයක් නොවන්නේ පිළිතුර වෙන්නේ කෙකටිය. ඒතර පුතේ මම ඔයාලට මේ රූපෙන් පෙන්නලා තියෙන කෙකටිය මේකෙත් ජලයේ වෙන ශාකයක්. ඒතකොට ශ්‍රී ලංකාවේ ඒකදේශික ශාකයක් පැලෑටියක් විදිහට තමයි මේක සලකන්නේ. ඉතින් පුතේ මේත් එක්කම ඔයාලට මතක් කරනවා මට මුලදී මතක් කරන්න බැරි වුණා. ඔයාලා කොලයක් පෑනක් අරගෙන අංක 30ක් දාගෙන ඔයාලා බලන්න මේ ප්‍රශ්න ටික යද්දී ඔයාලගේ කීයක් හරියනවද කියන එක. ඒකත් එක්ක අපිට අවසන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි හතරවෙනි ප්‍රශ්නට යමු. ලෝකයේ විශාලම මල වන්නේ පිළිතුර වෙන්නේ රැප්ලේසියා මල. ඉතින් පුතේ මේ ඔයාලට පෙන්නලා තියෙන රැප්ලේසියා මලක්. මේක ලංකාවේ නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පුතේ මේ මලේ සාමාන්‍ය විස්කම්බය මීටරයකට කිට්ටු වෙනවා. ඒ වගේම මේක ලොකු බරක් තියෙනවා. 1 කිලෝග්‍රෑම් 11ක් විතර වෙනවා. එතකොට මේක පිපිලා දවස් 5ක් 7ක වගේ කාලයක් තමයි මේ මල තියෙන්නේ. එතකොට මේක විශේෂයෙන් ඉන්දුනීසියාව වගේ රටවල් වල තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්න අංක 5 පොකුරු කාණ්ඩයට අයත් මලක් වන්නේ පිළිතුර වෙන්නේ දහස්පතිය. ඉතින් පුතේ මේකෙදි ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි මේ පොකුරු කාණ්ඩයට අයත් මල කියපුවම පොකුරු මල් සහ පොකුරු කාණ්ඩයට අයත් මල් කියන එක ගොඩක් අය පටලවා ගන්නවා. ඒකට අරලියා කියන්නේ පොකුරු මලක්. ඒ කියන්නේ පොකුරු විදියට හැදෙන මලක්. නමුත් අපි මේකේ අහන්නේ පොකුරු කාණ්ඩයට අයත්. පොකුරු කාණ්ඩයට අයත් කියන්නේ එක මලකින් බීජ ගොඩක් ගන්න පුළුවන්.
මල් වලට තමයි අපි පොකුරු කාණ්ඩයේ මල් කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් දහස්පෙතිය, අටපෙතිය, මොනොර කුඩුම්බිය, සූර්යකාන්ත, නිදිකුම්බ, එන්තූරියම් වගේ මල් තමයි අපිට ගන්න පුළුවන්. එතකොට මේ එක මලක බීජ ගොඩක් තියෙනවා. ඒක තමයි පොකුරු කාණ්ඩයේ මල් කියන්නේ. එතකොට ඔයාලට මේක තවත් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා අපේ YouTube පාසලේ වීඩියෝ එකක්. ඒකත් මම මේ ලින්ක් එක යටින් දාන්නම් මේ වීඩියෝ එකට යටින්. ඒකත් ඔයාලා බලලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. ප්‍රශ්න අංක 6 පැලෑටිවල වැඩිම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 පස කියන එක. ඉතින් ඔයාලා බලන්න ඇති ඇයි මේ පස කියන එක සාකයක් වෙන්න අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයිද කියලා. ඒතකොට පුතේ මේ පස කියන එක අත්‍යවශ්‍ය සාධකයක් විදියට ගන්නේ. මොකද අපිට ශාක වර්ධනය කරන්න පුළුවන් කුකුබත් ආශ්‍රිත තැන්වල වගේම තවත් විවිධ ක්‍රම වලට මේ ශාක වර්ධනය කරන්න අපිට පුළුවන්. ඒකින්ද මේක අත්‍යවශ්‍ය සාධකයක් විදියට ගන්නෑ. නමුත් අවශ්‍ය සාධකයක්. ඉතින් අපි මේක අහලා තියෙන අත්‍යවශ්‍ය සාධක මොනවාද කියලා. එතකොට වාතයේ හිරු එළිය කියන දෙක තමයි විශේෂයෙන් අත්‍යවශ්‍ය සාධක විදියට ගන්න. එතකොට අවශ්‍ය සාධක විදියට ගත්තොත් ඉඩකඩ කියන එකත් පස සරුපස ඉඩකඩ පොහොර ඒවත් අයිති වෙනවා. නමුත් මේක අපි අහලා තියෙන අත්‍යවශ්‍ය සාධක ගැන. එතකොට පුතේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ පස කියන එක. ප්‍රශ්න අංක 7 බත් ගස ලෙස හඳුන්වන්නේ පිළිතුර වෙන්නේ කොස් ගස. එතකොට පුතේ මේකේ පොල් ගස අපි හඳුන්වන්නේ කප්රුක කියලා. එතකොට ඔයාලා සමහර වෙලාවට මේක වරද්ද ගන්න ඇති බී වලින් නේද අපිට බත් හම්බ වෙන්නේ කියලා. නමුත් පුතේ මේ බත් ගස කියලා කියන්නේ කොස් ගසට තමයි ගස කියලා හඳුන්වන්නේ. ප්‍රශ්න අංක 8 කාල නියමයක් ඇතිව පිපෙන මලක් නොවන්නේ පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 1 මුසෙන්ඩාස්. ඒතර පුතේ බිනර හා බක්මී මල් කියන ඒවා අපිට කාල නියමයක් ඇතිව පිපෙන මල්. මේක අහලා තියෙන්නේ ඇතිව පිපෙන මලක් නොවන්නේ කියන එක. එතකොට මේ මුසෙන්ඩාස් කියන එක අපිට අවුරුද්ද පුරාම දකින්න පුළුවන්. එතකොට බිනර හා බක්මී මල් කියන ඒවා අපිට අවුරුද්දේ යම්කිසි කාල පරාසයක විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්න අංක 9 මලක කොටසක් වන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 ආවරණ පත්‍ර. ඒතර පුතේ මේ ආවරණ පත්‍ර කියන්නේ මණි පත්‍ර කියන එකටම තමයි. ප්‍රශ්න අංක 10 මලක ඇති කොටස් සියල්ලම පැහැදිලිව දැකිය හැකි මලකි. පිළිතුර වෙන්නේ සල් මල. එතකොට පුතේ අපි සාමාන්‍ය මලක කොටස් හඳුන්වද්දී සපත්තු මල නැත්තම් වද මල තමයි විශේෂයෙන් ගන්න. එතකොට පුතේ මේ සල් මලෙත් අපිට මලක කොටස් සියල්ලම පැහැදිලිව දැක ගන්න පුළුවන් මලක්. එතකොට බක්මී සහ පිච්ච මල් වල අපිට පැහැදිලිව මලක කොටස් සියල්ලම හඳුන ගන්න අමාරුයි. ප්‍රශ්න අංක 11 සාක වැඩියෙන් මල් පිපෙන්නේ. ඒ කියන්නේ සාකයක වැඩියෙන්ම මල් පිපෙන්නේ කොහෙද කියන එක තමයි මේ ප්‍රශ්نين අහන්නේ.
පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 හිරු එළිය හොඳින් වැටෙන අතුවල. ඒතර පුතේ ඔයාලා ගොඩක් වෙලාවට ඔයාලා පරිසරය නිරීක්ෂණය කරලා බලන්න. හිරු එළිය හොඳින් වැටෙන පැතිවල මල් වගේම පළ ගෙඩිත් හොඳට සාකොළ හැදෙනවා. ඉතින් පුතේ ඒකම අපි මතක් කරනවා මේ ඔයාලට අපි ප්‍රශ්නයක් දුන්නාම තත්පර 10ක් තමයි ඔයාලට උත්තර දෙන්නේ. ඒතර පුතේ ඔයාලට ඒ කාලේ මදි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා හරියටම පැහැදිලි කරගන්න ලකුණු කරගන්න. ප්‍රශ්නාංක 12 කූඩු තැනීම නොකරන පක්ෂියෙකි. පිළිතුර වෙන්නේ කොහා. ඒතර පුතේ මේකෙදි ඔයාලට විශේෂයෙන් කරන්න ඕන මේ කොහා කියන පක්ෂියක් තමන්ගේ බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේ. ඒතර පුතේ මම මෙතන ඔයාලට රූප දෙකක් දීලා තියෙනවා. මේ රූප දෙකේ මේ ඉන්නේ කොහාල තමයි. එතකොට පුතේ මේකෙදි මෙතන මේ පළවෙනි රූපේ දීලා තියෙන්නේ කොහාගේ ගෑනු සතයි කියන්නේ කෙවිලියගේ රූපයක් තමයි මේ පළවෙනි රූපේ දීලා තියෙන්නේ. එතකොට මේ දෙවෙනි රූපේ ඉන්නේ කොහායි කියන්නේ පිරිමි සතා තමයි මේ දෙවෙනි රූපේ ඉන්නේ. මේක ඔයාලා වරදවා ගොඩක් අය මේ හඳුන්වනවා මේ පළවෙනි රූපේ ඉන්නේ කොහා කියලා. නමුත් පුතේ මේ ඉන්නේ කෙවිලිය. ඒක ඔයාලා හොඳින් මතක තියාගන්න. එතකොට ඔයාලා මේක පැහැදිලි කරගනිද්දිත් මේ දෙවෙනි රූපේ බලන්න මෙයා කපුටා වගේමයි. නමුත් ඔයාලට මේක අඳුන ගන්න ලේසි ක්‍රමය තමයි කපුටගේ ඇස් කළු පාටයි කොහාගේ ඇස් රතු පාටින් තමයි පේන්නේ. ඒක තමයි ඔයාලට මේ කපුට සහ කොහා කියන දෙන්නව වෙන් කරලා අඳුන ගන්න ලේසි ක්‍රමය වෙන්නේ. ප්‍රශ්නාංක 13 කුරුල්ලන් කූඩු සෑදීමට යොදා නොගන්නා ද්‍රව්‍යයකි. මේකෙදි පුතේ ගඩොල් තමයි අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ. ඒකට පුළුන් යොදා ගන්නවා කූඩු හදන්න කුරුල්ලන්. ඒ වගේම මැටි යොදා ගන්නවා වැහිලිහිනියෝ කූඩු හදන්න. මැටි වර්ග තමයි මැටි වර්ගයක් තමයි යොදා ගන්න විශේෂ මැටි වර්ගයක්. ප්‍රශ්නාංක 14 මල් පැණි නොබෙන සත්වයකි. පිළිතුර වෙන්නේ මයිනා. ඒතකොට මෙතන මීමැස්සා සාමාන්‍යයෙන් ඔයාලා මල් පැණි බොන සතෙක් විදියට දන්නවා. නමුත් පුතේ ලේනව ඔයාලට එච්චර උරු පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් පුතේ ලේන කියන සතා මල් පැණි බොනවා. විශේෂයෙන් කෙහෙල් මල් වල පැණි බොන අවස්ථා බොහෝ වෙලාවට දකින්න පුළුවන්. ඒක ඔයාලා පරිසරයේ නිරීක්ෂණය කරලා බලන්න. හරි පුතේ ඊගාව ප්‍රශ්නට යමු. ප්‍රශ්නාංක 15 බීජ ව්‍යාප්තියට උපකාර වන සතකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 වවුලා. මේකේ පුතේ ඔයාලට මේ ප්‍රශ්න ගැන චුට්ටක් මතක් කරන්න ඕන. මේකේ බල්ලා කියන එකත් අපිට උපකාර වෙන සතෙක් විදිහට ගන්න පුළුවන්. මොකද මෙයාගේ ඇඟේ තුත්තිරි නාගදර්ණ වගේ ශාක ඇලිලා ව්‍යාප්ත වෙන්න පුළුවන්. නමුත් පුතේ අපි මේ වගේ ප්‍රශ්නයක් දුන්නා විශේෂයෙන් මතක තියාගන්න වැඩිම අවස්ථාවක් තියෙන වැඩිම හැකියාවක් තියෙන සත්‍යව තමයි අපි පිළිතුර විදිහට ගන්න ඕන. නමුත් පුතේ බල්ලා කියන එකත් වැරදි නෑ. ඔයාලා ඒකට පිළිතුර ගහලා තියෙනවා. ඒකටත් ඔයාලට ලකුණක් දෙන්නම්. නමුත් ඔයාලා මතක තියාගන්න ප්‍රශ්නයක් දුන්නම ඒකේ වැටිම හැකියාවක් තියෙන පිළිතුර තමයි ඔයාලා ලකුණු කරන්න ඕන. ප්‍රශ්නාංක 16 සාක පත්‍ර වලින් කූඩු සාධන පක්ෂියෙකි. පිළිතුර වෙන්නේ බට්ටිච්චා.
ඉතින් ඔයාලා මේකෙදි බලනවා ඇති දිමියා කියන එකට මම උත්තරේ ගැහුවා. එයි අපේ උත්තරේ වැරදි කියලා. ඒතකොට හොඳට කියවලා බලන්න ප්‍රශ්නේ සාකපත්‍ර වලින් කෝඩු සාධන පක්ෂියක තමයි අපි අහලා තියෙන්නේ. ඒතකොට දිමියා කියන්නේ පක්ෂියෙක් නෙමෙයි. ඒකින්ද මේක දිමියා කියන එකට ඔයාලා උත්තරේ ගහලා තියෙනවා නම් ඒක වැරද්දක්. මේකෙදි මේ වගේ ප්‍රශ්නයක් දුන්නම ඔයාලට ප්‍රශ්නේ හොඳින් දෙපාරක් කියවන්න කියන්නේ මේක. ඒකයි ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් දුන්නම ගොඩක් වෙලාවට වරද්ද ගන්නවා මේ වගේ ප්‍රශ්නකෙදී සාකපත්‍ර වලින් කෝඩු සාධන කිව්ව ගමන් දිමියාව තමයි අපි තෝරන්නේ. නමුත් මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන් හින්දා ඔයාලට හැමදාම වගේ මතක් කරනවා ප්‍රශ්නයක් දුන්නම දෙතුන් පාරක් කියවලා ප්‍රශ්නේ සම්පූර්ණයෙන් තේරුම් අරගෙන උත්තර ගන්න. දා ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් කියලා මග අරින්න එපා. ඔයාලට ලැබෙන්න තියෙන ලකුණක් අඩු වෙන්න පුළුවන් මේකේ. හරි පුතේ 17 වෙනි ප්‍රශ්නය ගසකට උදාහරණයක් වන්නේ පිළිතුර වෙන්නේ පොල්. ඒතරපතේ අපි ඔයාලා සමානවට හිතනවා ඇති මේ වැටකෙය කෙසල් කියන්නේ ගස් කියලා. නමුත් පුතේ ශාක විදියට තමයි අපි මේ හැමදේම හඳුන්වන්නේ. එතකොට මේ ශාක කියන ඒවා අපි කොටස් 4කට බෙදනවා කියලා අපි පාඩම් වලදී කතා කරුවා. එතකොට ශක්තිමත් කඳක් තියෙන ශාක වලට අපි ගස් වෘක්ෂ කියලා කියනවා. ඒ වගේම පඳුරු විදිහට වැඩෙනවට පඳුරු කියලා කියනවා. ඒ වගේම පැලෑටි හා වැල් කියලා අපි ප්‍රධාන කොටස් 4කට බෙදුවා. ප්‍රශ්න අංක 18 ශාකයක ප්‍රධාන කොටසකි පිළිතුර වෙන්නේ ශාකා මුල්. එතකොට මේ ශාකා මුල් කියන ඒවා අපි වාර්ෂික මුල් කියලත් හඳුන්වනවා. එතකොට පුතේ මේ ධාරය හා නටුව අපිට ගොඩක් වෙලාවට අපි ඔයාලත් එක්ක කතා කරුවා මලක කොටස් හා පත්‍රයක කොටස් කතා කරද්දී තමයි ධාරය හා නටුව සම්බන්ධ වෙන්නේ. එතකොට ශාකයක ප්‍රධාන කොටසක් විදිහට ගන්න බෑ. ශාකයක අණු කොටසක් විදිහට ගන්න පුළුවන්. නමුත් පුතේ ශාකයක ප්‍රධාන කොටසක් විදිහට ඒක ගන්න බෑ. ඒක මලක කොටසක් පත්‍රයක කොටසක් විදිහට තමයි ගන්න. ඒක නම් ප්‍රධාන කොටසක් අපි මේකේ අහලා තියෙන්නේ. ප්‍රශ්න අංක 19 පත්‍රිකා සහිත ශාක පත්‍රයකි පිළිතුර වෙන්නේ බුරුත. එතකොට මම ඔයාලට මේ පෙන්නලා තියෙන රූපේ ඔයාලා හොඳින් බලන්න. එතකොට මේ පත්‍රිකා සහිත පත්‍රයක් තමයි බුරුත කියන්නේ. ඒ වගේම මේ ඊගාවට පෙන්නලා තියෙන ඉඟුරු මේක දිගටි පත්‍ර දෙන්නේ පත්‍රිකා සහිත පත්‍රයක් නෙමෙයි ඉඟුරු වලට තියෙන්නේ. එතකොට කටු ඉඹුල් නැත්තම් කටු ඉඹුල් කියන පත්‍රය මේ වලට පෙන්නලා තියෙන්නේ. ප්‍රශ්න අංක 20 ශාක පත්‍රයක කොටසක් නොවේ පුතේ අපි මෙතන මණි පත්‍ර තමයි ශාක පත්‍රයේ කොටසක් නෙවෙයි කියලා අපිට ගන්න වෙන්නේ. ඒතර තුන්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. ප්‍රශ්න අංක 21 ශාක කොටස් වලින් සෑදූ භාණ්ඩයකි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 ටයරය. ඒතර පුතේ අපි මේ රබර් ටයර් හදන්නේ රබර් ගහේ කිරි උපයෝගී කරගෙන රබර් ශාකයේ කිරි වලින් සාදා ඇති ද්‍රව්‍යයකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 බැලුණය. ඒතර පුතේ මේ ඔයාලා ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් අපි කිව්වා රබර් ගහේ කිරි වලින් රබර්
සාදලා එතකොට රබර් බැලුන හදන්නේ මේ රබර් කිරි වලින් හදපු නිෂ්පාදනයක් විදිහට භාණ්ඩයක් විදිහට බැලුනේ අපිට ගන්න පුළුවන් රබර් බැලුනේ. ප්‍රශ්න අංක 23 උදෑසනට පිපෙන මල් වර්ගයකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 කටරොළු. එතකොට මෙතන හෙන්ඩිරික්ක සහ ඇක්ටේරියා කියන්නේ සවස් කාලයේ පිපෙන මල් වර්ග. එතකොට හෙන්ඩිරික්ක කියන්නේ හවස 4ට විතර පිපෙන මල් වර්ගයක්. එතකොට ඇක්ටේරියා කියන්නේ රාත්‍රී කාලේ පිපෙන මල් වර්ගයක්. ප්‍රශ්න අංක 24 මධ්‍යම රාත්‍රී 12ට පිපී උදෑසනට පරවෙන මලකි. පිළිතුර වෙන්නේ කඩුපුල් මල. ඒතර පුතේ මේකෙදි අපි වලට 12 කියලා දීලා තිබ්බනේ. ඇත්තටම මේක 12ටම පිපෙනවා කියන්න බෑ. මේක රාත්‍රී 10ට පමණ පිපීම ආරම්භ වෙලා 11 12ත් අතර කාලෙදී සම්පූර්ණයෙන්ම පිපෙනවා. එතකොට පැය කිහිපයකින් නැවතත් මේක පර වෙලා යනවා. ප්‍රශ්න අංක 25 ඉරට්ටේ පෙති සංඛ්‍යාවක් ඇති මලකි. පිළිතුර වෙන්නේ සල් මල. ඉතින් පුතේ මේ බලන්න සල් මලක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. මේකේ ඉරට්ටේ පෙති සංඛ්‍යාවක් තියෙන මල් වර්ගයක්. ඒතකොට කඩුපුල් මල සහ රෙලියා මල් වල ඔත්තේ සංඛ්‍යාවක් තමයි පෙති තියෙන්නේ. ප්‍රශ්න අංක 26 රාත්‍රී කාලයේ පිපෙන මල් වල වර්ණය බොහෝ විට පිළිතුර වෙන්නේ සුදු පාට. ඒතර පුතේ රාත්‍රියේ පිපෙන මල් බොහොමයක් මල් වල සුදු වර්ණයක් තමයි ගන්න. ඒකට හේතුව වෙන්නේ රාත්‍රී කාලයේ පරාගණය සඳහා කුණුසතුන් ආකර්ෂණය කරගන්න විශේෂ අනුවර්තනයක් විදිහට තමයි මේ සුදු පාටින් මල් හැදිලා තියෙන්නේ. ඒකට පුතේ රාත්‍රියේදී මේ මල් එම් කුණුසතුන්ට පේනවා. ප්‍රශ්න අංක 27 දුගන හමන මලකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 රැල්ලේසියා මල. ඉතින් කලින් ප්‍රශ්නයකත් මම ඔයාලට මේක කතා කරුවා. මේක ලෝකේ ලොකුම මල විදිහටත් සැලකෙනවා. එතකොට මේකේ දිස්කම්බය සාමාන්‍ය මීටරයකට කිට්ටු වෙනවා. ප්‍රශ්න අංක 28 ඖෂධ ගුණය ඇති මලකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 රණවරා. එතකොට පුතේ මේ වගේ ප්‍රශ්නකෙදිත් මම ඔයාලට මතක් කරන්න ඕන මේ අනිත් මලුත් ගත්තම අපිට ඖෂධ ගුණයක් නැහැ කියන එක අපිට විශේෂයෙන් ගන්න බෑ. නමුත් පුතේ මේ වගේ ප්‍රශ්නකදී අපි වැඩිම ඖෂධ ගුණයක් තියෙන මල තමයි තෝරගන්නේ. අරලිය සහ නියංගලාවලත් යම්කිසි ඖෂධ ගුණයක් ඖෂධ වලට යොදා ගන්නවා කියලා තියෙනවා. එතකොට විශේෂයෙන් අපි ගත්තම රණවලා තමයි ඖෂධ සඳහා යොදා ගන්න. ප්‍රශ්න අංක 29 මලක ඵලය නැත්නම් ගෙඩිය බවට පත්වන කොටස වන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 ඩිම්බ කෝෂය. ඒතර පුතේ මම මෙතන ඔයාලට මලක කොටස් දීලා තියෙනවා. මේක හොඳට බලන්න. ඩිම්බ කෝෂය තමයි කෝෂයෙන් වෙන්නේ ඩිම්බ ආරක්ෂකයේ මලේ ඩිම්බ ආරක්ෂා කිරීම හා පරාගණයෙන් පසු ඵලය නැත්තම් ගෙඩිය බවට පත් වෙන එක තමයි ඩිම්බ කෝෂයෙන් වෙන්නේ. ඒතකොට පුතේ මේ ඩිම්බය කියන එක
පරාගණයෙන් පස්සේ බීජයේ බවට පත් වෙනවා. එතකොට මේ දෙක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන බීජය සහ ඵලය කියන එක දෙක ඔයාලා හොඳින් මතක තියාගන්න. ප්‍රශ්නාංක 30 තැල්මකට ඖෂධයක් වන ශාක වර්ගයකි. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 එරබුදු මල. එරබුදු. එතකොට මෙතේ මේ එරබුදු තලලා අපිට තැල්මක් වුණ තැනක ආලේප කරන්න පුළුවන් තැල්මට ඖෂධයක් විදිහට. හරි පුතේ එහෙනම් ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හරි පුතේ නැවතත් කියනවා ලයික් එකක් කමෙන්ට් එකක් අපිට දාන්න එක අපිට තාමත් වැදගත් අපේ වීඩියෝ පාඩම් ඉස්සරහට කරද්දී. හරි එහෙනම් ඔයාලා හැම දිනාටම ස්තුතියි ආයුබෝවන්.